හිටයි ඔයාලා හැමෝටම ඉතින් මේ වීඩියෝ එක බලන ඔබ යම්කිසි දුකකින් වේදනාවකින් ප්‍රශ්නයකින්ද ඉන්නේ. ඉතින් කොතනද ඕගොල්ලෝ කොහොමද ඒ සෑම ප්‍රශ්න වේදනාවකින්ම දුකකින්ම ගැලවෙන්නේ කියලා තමයි මම අද ඒ ගැලවෙන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයගොල්ලොන් එක්ක බෙදා ගන්න ආවේ. ඉතින් උන්වහන්සේගේ රෝම පොතේ තියෙනවා රෝම 8:26 කතා කරනවා අපිට එලෙසම ආත්මයන් වහන්සේත් අපගේ දුර්වලකම් වලදී උපකාර කරන සේක. මක්නිසාද යුතු ලෙස යාඥා කරන්නට අපි නොදෙනුමුව. නමුත් ආත්මයන් වහන්සේම කිය නොහැකි කෙඳිරි ගෑම් වලින් අප උදෙසා මැදිහත් කාරකම් කරන සේක. මේකෙන් අපිට කියනවා අපේ සෑම දුර්වලකම් වලදී අපිට උන්වහන්සේ ඒ දුර්වලකම් හදාගන්න ඒ දුර්වලකම් මගහරවාගෙන තව අපිට ආත්මික තලෙන් ඉහළට යන්න ආත්මයන් වහන්සේ උපකාර කරනවා. ඉතින් ඒ වගේම තමයි ඔබ යම්කිසි දුකකින් සිටිද්දී ඔබ යාඥා කරන්න දන්න කෙනෙක් වෙන්නත් පුළුවන්, යාඥා කරන්න නොදන්නා කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවක ඔබගේ දුක වේදනාව කියන්න කවුරුත් නැති වෙන්න පුළුවන්. නමුත් ඔබගේ ඒ දුක, කරදර, පීඩාව හැම එකක්ම කියන්න අපිට එකම එක්කෙනෙක් ඉන්නවා. ඒ කෙනා තමයි ඔබටත් මටත් ප්‍රේම කරනවා. තමගේ ඒකජාතික පුත්‍රා මේ ලෝකෙට දෙන්න තරම් උන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඉතින් අපේ දුක හැම පීඩාවක්ම අපිට කියන්නේ යේසුස් වහන්සේ පමණයි. අපිට විශ්වාසවන්ත ලෙසින් අපිට කියන්නේ අපේ යේසුස් වහන්සේ පමණයි. ඉතින් ඔබ යාඥා කරන්න දන්න කෙනෙක් නම් නොදන්න කෙනෙකුවත් ඔබ යාඥා කරද්දී එක්කෝ ඔබ යාඥා කරන දේව දරුවෙක් නම් ඔබ යම්කිසි දුකක පීඩාවක සිටිද්දී ඔබ උන්වහන්සේට කියන්න යද්දී ඔබ දන ගහලා උන්වහන්සේට කියන්න යද්දී ඔබගේ තියෙන ওই හදවතේ තියෙන දුක ප්‍රකාශ කරන්න ඔබට නොහැකි වෙන්න පුළුවන්. ඔබට ශක්තියක් ධෛර්යයක් නැහැ. ඔබේ සිතේ තියෙන දුක ප්‍රකාශ කරන්න උන්වහන්සේට. ඔබගේ ඇස් වලින් වැටෙන්නේ කඳුළු විතරයි. ඔබට ශක්තියක් නැහැ. ඔයාගේ හිතේ තියෙන මොන වගේ දුකක්ද කියලා ජේසුස්ට කියන්න. නමුත් යේසුස් වහන්සේ උන්වහන්සේ අපිට දේව වචනෙන් කතා කරනවා ඒ දුක මොකක්ද කියලා, අපේ කෙඳිරි ගෑම් මොකක්ද කියලා උන්වහන්සේ දන්නවා කියලා. ඉතින් බය නැතුව ඔබගේ දුක වේදනාව අඬමින් ඔබ උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේගේ පාමුල තබන්න. මන්ද ඒ සෑම කඳුලකටම වටිනාකමක් දෙන්න දෙවියන් වහන්සේ බලවන්තයි. ඒ වගේම තමයි ඔබගේ සෑම දුක පීඩා කඳුලම සතුටු කඳුළු බවට හරවන්න. ඒ සෑම දුකම ඒ ඔබ විඳා වූ සෑම දුකක්ම සෑම පීඩාවක්ම ඒ සෑම වේදනාවක්ම සතුටට පෙරලන්න පුළුවන් දෙවියන් වහන්සේට පමණයි. ඒ වගේම තමයි අපේ සිත් විමසන්නා වූ දෙවියන් වහන්සේට සියල්ලම කරන්න පුළුවන්. ඉතින් ඔබ පුංචි මොහොතක් අරගෙන ඔබගේ හැම වේදනාවක්ම, ඔබගේ හැම රෝගයක්ම, ඔබගේ හැම පීඩාවක්ම ඔබ පුංචි මොහොතක් අරගෙන ඔබට තේරෙන ආකාරයෙන් ඔබ දෙවියන් වහන්සේට බාර දෙන්න. ඔබ කඳුළු යුක්තව උන්වහන්සේ ඉදිරියේ යාඥා කරන්න පුළුවන්. ඒ කඳුළට වටිනාකම දෙන්න උන්වහන්සේ බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි ඔබ බය නැතුව උන්වහන්සේ ඉදිරියේ අඬන්න. ඔබට ඒ වචන වලට පෙරලා ගන්න බැරි දුක් තියෙන්න පුළුවන්. දුකක් තියෙන්න පුළුවන්. ඒ වචන වලට පෙරලා ගන්න බැරි දුක උන්වහන්සේ මොකක්ද කියලා දන්න. මොකද අපේ සිත විමසන්නා වූ දෙවියන් වහන්සේ, අපේ සිත විමසන්නා වූ ආත්මයන් වහන්සේ ඔබ සමග සිටිනවා, මා සමග සිටිනවා. ඉතින් ඔබ බය නැතුව දෙවියන් වහන්සේ ඉදිරියේ අඬමින් ඔබේ දුක වේදනාව උන්වහන්සේට කියන්න. අනිවාර්යෙන් ඔබට දෙවියන් වහන්සේ ඒ සෑම දුකකින්ම මුදවලා ඔබට සතුට ප්‍රීතිය මේ අවුරුද්ද ගෙන දෙනවා. ආමෙන්. ජෙසි පීටයි.